අපි 13 වෙනිදා වී මිලදී ගැනීම ආරම්භ කරා ජාතික වර්ෂටම සමගාමීව. ඒ අනුව දැන් මේ වෙනකොට ඊයේ වෙනකොට වී කිලෝ 25000ක වගේ ප්‍රමාණයක් ගොවීන් 13 දිනකින් මිලදී අරගෙන තියෙනවා. ඒතකොට රජයේ සහතික මිල නාඩු කිලෝ එක රුපියල් 120, සම්බ කිලෝ එක රුපියල් 130, කීරි සම්බා රුපියල් 140. මේ මිල යටතේ ප්‍රමිතිගත, ඒ කියන්නේ 14 තෙතමන ප්‍රතිශතයක් තියෙන ප්‍රමිතියට යුතු වීතෝගය එක ගොවියෙක්ගෙන් කිලෝ 2500 ගානේ මිලදී ගන්න. එතකොට ගොවියා එතකොට 50යි 250ට වීතෝගය කිරාගෙන ඇවිල්ලා කිසිදු ගැටලුවකින් තොරව මේ ගබඩාවට වී ලබා දෙනවා. ඒතකොට දැනට මේ වීරවිල ගබඩාවේ ලක්ෂ 2.5ක් වගේ ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ. මොකද පසුගිය කන්නෙත් වීතෝගයක් තියෙන නිසා. නමුත් ඒකට විකල්පයක් විදිහට පන්නේගමුව සහල් ගබඩාවේ ලක්ෂ 12ක වගේ ප්‍රමාණයක් ගබඩාව මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒතකොට ගොවියන්ට කිසිදු අපහසුතාවයකින් තොරව රජයේ සහතික මිලට වී දීමේ හැකියාව තියෙනවා.